ඉතින් සුබ දවසක් කියලා යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ රජයේ රැකියාපොළ YouTube channel එකට. තවමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්වම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඒ ගැන notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් ඔන්න අද ඔයාලට මම කියන්න යන්නේ ඉතාලියේ තියෙන driving job vacancy එකක් ගැන. ඉතින් මේක van driversලාට තමයි මේ vacancy එක දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට drive කරන්න තියෙන්නේ vehicle type එක van එකක්. location එක දාලා තියෙන්නේ MS Gulf Coast Pascagoula කියන city එකේ තමයි තියෙන්නේ මේක ඉටලි වල. ඉතින් about this opportunity කියන එකේ ඒගොල්ලෝ දාලා තියෙනවා drives a Salvation Army vehicle in order to transport passengers to and from Salvation Army activities make pickups and deliveries. ඔයගොල්ලන්ට army vehicle එකක් තමයි මේ van එක. ඉතින් ඒකේ transport කරන්න තියෙනවා passengers ලාව ඊට අමතරව යාළුවා pick up කරන්න තියෙනවා deliveries කරන්න තියෙනවා. මෙන්න මේ වගේ job role එකක් තමයි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ. ඉතින් key responsibilities ඉදිරියට ඒගොල්ලෝ කියන්නේ deliver and pick up red kettle supplies. එතකොට parks vehicle in a safe and clearly marked parking space. එතකොට locks vehicle doors when vehicle is not in use. ඒ කියන්නේ මෙතනදී ඒගොල්ලෝ කියලා තියෙන්නේ ඔයගොල්ලෝ හරිම safety විදියට මේ වාහනේ පරිස්සම් කරන්න ඕනේ. ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ drive කරද්දී ඒකේ වාහනේ මොන හරි දේවල් ඒ කියන්නේ මොන හරි problems තියෙනවනේ ඒ දේවල් ගැන දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේ දෙයක් තමයි එතනදී ඔයාලට කියලා තියෙන්නේ. ඉතින් එයාලා ඔයාලගෙන් ඉල්ලලා තියෙන සුදුසුකම් විදියට high school diploma ඒ කියන්නේ ඔයගොල්ලෝ A levels දක්වා අනිවාර්යයෙන්ම ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඊට අමතරව අවුරුදු 2ක experience එකක් තියෙනවා නම් vehicle driving සම්බන්ධව ඒකත් සුදුසුකමක් විදියට ඒගොල්ලෝ ඉල්ලලා තියෙනවා. ඉතින් ඊට අමතරව ඔයාට මේ සම්බන්ධව මේ වගේ transport කියන field එක සම්බන්ධව මොන හරි දැනුමක් තියෙනවා නම් ඒකත් additional informations විදියට ඉල්ලලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි දාලා තියෙන්නේ job එකේ විස්තර විදිහට. මේ job එක ඔයගොල්ලන්ට පැයකට ගෙවනවලු ඉටලි වලින් ඩොලර්ස් වලින් 10ක්. එතකොට ඔයාලට දැන් ඉටලි කරන්සි එක ගත්තොත් එහෙම ඔයාලට පැයකට තමයි හම්බෙන්නේ ඩොලර් 10ක්. එතකොට 314න් ඕගොල්ලන්ට 10ක් කියන්නේ සතියට පැය 40ක් වැඩ කරන්න පුළුවන්. එහෙම වැඩ කරොත් මාසෙට ලක්ෂ 5කට වඩා ලොකු සැලරි එකක් earn කරන්න පුළුවන්. ඉතින් මේක depend වෙනවා ඔයාලගේ working capacity එකත් එක්ක. ඉතින් හැමෝම try කරන්න හැමෝටම chance එකක් ලැබෙන්න කියලා wish කරනවා. ඉතින් ඔයාලට මේ job එක ඇත්තටම chance එකක් ලැබුණොත් එහෙම ඒ ගැන අනිවාර්යෙන් comment එකක් දාන්න. ඒ වගේම තමයි කිසිම වෙලාවක visa එකක් එන්න කලින් ඔයගොල්ලෝ payments කරන්න යන්න එපා. එතකොට මේ job එකේ මේ details මේ job එක තියෙන locations and මේ හැම detail එකක්ම ඔයගොල්ලන්ට ලොකු app එක හරහා බලන්න පුළුවන්. ඉතින් app එකේ link එක මේ video එකේ descriptions වල වගේම comments වල පළවෙනි comment එකේ තියෙනවා. ඉතින් හැමෝම try කරන්න හැමෝටම chance එකක් ලැබෙන්න කියලා wish කරන ගමන්ම තවත් video එකක් අරගෙන එනකම් මේ video එකට like කරන්න අලුත් එක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත්